අයිබෝන් මං අද ඕගලන්ට කියන්න යන්නේ මේ පාට් ටයිම් එකක් කරලා සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් ස්ටුඩන්ට්ස් ලානවා දෙයක් තමයි මේ ෆේස්බුක් එකෙන් ගොඩක් අහලා තිබ්බා පාට් ටයිම් කරලා කොහොමද සර්වයිව් වෙන්නේ පාට් ටයිම් කරලා කොහොමද කොච්චර මුදලක් ඉතිරි කරන්න පුළුවන්ද ණය තියෙනවා නම් ණය කොහොමද ගෙවාගෙන යන්න පුළුවන්ද එහෙම කියලා ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා ඒකට උදව් වෙයි කියලා හිතන දෙයක් මම අද මේ ෂෙයා කරන්න ඕන කියලා හිතුවා මේ දැන් මෙහි සුපර් මාකට් එකකින් බඩු අරගත්තාට පස්සේ කොච්චර වියදමක් තියනවද කොච්චර වියදමක් යනවද කියලා අයිඩියා එකක් ගන්න මම මෙන්න මේ වීඩියෝ එක කරන්න හිතුවා එතකොට මම මේ පෙන්වන්න යන්නේ සුපර් මාකට් එක මම අද සුපර් මාකට් එක ගත්ත මේක විශේෂයෙන්ම මම මේ කියන්න ඕනේ මම මේ පාර්ට් ටයිම් කරලා ඒකේ හම්බෙච්ච සල්ලි වලින් තමයි මම අද මේ බඩු ටික ගත්තේ. එතකොට පාර්ට් ටයිම් මං පැය 14ක් දෙසැම්බර් මාසේ මට පැය 14යි කරගන්න හම්බුනේ. ඒ පැය 14ට පැයකට යුරෝ 6 ගානේ 84ක් මට සල්ලි හම්බුණා. එතකොට මේකේ තියෙන දේ තමයි මේක ඇවිල්ලා සල්ලි අතර දෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් පාර්ට් ටයිම් එකක් හරියට කරනවා නම් ඕගොල්ලන් මේ රෙජිස්ටර් වෙලා ජොබ් ප්ලස් එකේ එහෙම තමයි පාර්ට් ටයිම් එකක් කරන්න ඕනේ. සමහර තැන් තියෙනවා ඒගොල්ලෝ කැමති නෑ රෙජිස්ටර් කරන්න. ඒගොල්ලන් අතර තමයි සල්ලි දෙන්නේ. නමුත් ඒක මං කෙලින්ම කියන්න ඕනේ ඒක නීති විරෝධී. එහෙම කරන්න එපා. මම මේ වෙලාවේ තිබ්බ හදිස්සියම අවශ්‍යතාවය මත තමයි එහෙම කරේ. නැත්තම් එහෙම කරන්න එපා කියලා මං හැමෝගෙම කියනවා. මොකද මේ ඒක ඕගොල්ලන්ට ඒක රිස්කි. ගොඩක් අය කරනවා. හැබැයි අහු වුණොත් තමන් රිස්ක් එක තමන්ගේ අතේ. ඒ නිසා ඒකත් දැනගෙන මේ එහෙම නොකර ඉන්න තියෙන අවස්ථාව තියෙනවා නම් හැමතිස්සෙම නොකර ඉන්න බලන්න. මම ඒකයි මම වගේ මුළු දෙසැම්බර් මාසෙටම මම පැය 14යි කරේ. ඒ මට පුළුවන් අත්‍යවශ්‍යම හේතු මත මම යම් කිසි මුදලක් අවශ්‍යතාවය තිබ්බ නිසා මං කරා. නමුත් දැන් මම මගේ ෆුල් ටයිම් ජොබ් එක පටන් ගත්ත නිසා ෆුල් ටයිම් එක පටන් ගන්නකම් මං කරා ඒක එක අතකින් සර්වයිව් වෙන්න. සර්වයිව් වෙන්නම නම් අනිවාර්යෙන් සර්වයිව් වීමේ අවශ්‍යතාවය මතම නම් කරාට කමන්නේ මොකද වෙන කරන්න ඔප්ෂන් නැත්තෙම නැත්තම් සාධාරණ විදියට මේ ලියාපදිංචි වෙලා කරන්න. එතකොට Tamanට කිසිම ප්‍රශ්නයක් නැහැ, බයක් නැහැ. කවුරු හරි ඇවිල්ලා චෙක් කරත් කෙලින්ම ඩොකියුමන්ට් එක පෙන්නවා රෙජිස්ටර් වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ටැක්ස් ගෙවනවා. එතන තියෙන්නේ ටැක්ස් ගෙවන්න එකයි ගෙවන්න නැති එකයි අතර තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ගොඩාක් අය කරනවා ස්ටුඩන්ට්ස්ලා ජොබ් කරන අය ඔය හැමෝම ගොඩාක් අය කරනවා රෙජිස්ටර් වෙන්නේ නැතුව කරනවා. හැබැයි අහු වුණ වෙලාවට මාව අහු වෙලා යවුවා මාව මෙහෙ